main tag. හම්මට Ah. දාපම් දැනට මේ හරියෙන් ට්‍රේස් කරමු. මෙතනින් ගහමුද? මේ වැඩ ටික වගේ යනවා ගිහිල්ලා අරුන් ටික දැන් මට හාල් කරනවා දාලා. Ladies and gentlemen, we are now crossing a zone of turbulence. Please return to your seats and keep your seatbelts fastened. Flight attendants and cabin crew, please. Oh. ඇති නිදාගත්ත නැගිටපන් දැන්. නැගිටින්න යාළුවා. නැගිටින්න. නැගිට්ටා. අම්මෝ හරි මහන්සිනේ වැටිලා. මොකේ උනේ? දඩම් බඩංගය අයින්ට මට කන්න මොන හරි ගන්න ඕන. බෙහෙත්. බෙත් ෂොට් එකක් එහෙම ගහන්න තියෙන. අම්බෝ. හයි කොල්ලනේ අද ඔයාලා මෙසේජ් වෙලා ඉන්නේ අනුව ප්ලේස් YouTube channel එකත් එක්ක. ඉතින් කොල්ලනේ අද අපි ප්ලේ කරන්න ගත්තේ The Forest කියන survival game එක. අද මගෙත් එක්ක මේ ගේම් ප්ලේ කරන්න සෙට් වෙලා ඉන්නවා ලසියා මල්ලි. ඉතින් හායි කියලා පිළිගන්නවා ලසියා මල්ලි. හයි. ඒ වගේම බලන් ඉන්නවලත් හායි කියලා පිළිගන්නවා. මොකක්ද අපි පළවෙනිටම කරන්නේ? පළවෙනි පාරම දඩේමක් කරන්නද? මට හිරු ගියා. ඔය ඉඳපන් ගහන්න උඹට. අන්න දුන්නා ෂොට් එකෙන්. මොකෝ කරන්නේ? පෙට්ටි ටිකක් සුද්ධ කරගෙන අපි යන්ද කොහේ හරි වටයක් ගහන්න. ලූට් කරගෙන. ඔව්. පෙට්ටි කඩන්. චොකලට් තියෙනවා, බෙහෙත් තියෙනවා, ඇඳුම් තියෙනවා. ඔක්කොම තියෙනවා. මම අරන් ඇවිල්ලා. ඔව්. යකෝ මෙච්චර චොකලට් කන්නද දන්නේ මුං අරන්. සල්ලිත් බෑග් වල දාගෙන ඉන්න මිනිස්සු ඉන්නව නේද? ඒක තමයි. ලසියා අපි දැන් කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? මේ රෙදි කෑලි ගනින් රෙදි කෑලි වටිනවා.
කොයි පැත්තටද අපි යන්නේ කියන්නකෝ. බොල්ලතක් ගන්න බොල්ලත. බෝල් ගාමු දාපන්. දාපන් මං ගන්න. අන්න දැම්මා. අන්න තව ගියා. පොඩ්ඩෙන් දානවා බිමට. කොහෙටද යන්නේ? අ, අපි ඉස්සරම පොඩි බේසයක් ගන්න දෙනක් හොයාගමු. නේ. පොඩිට බේසයක් ගහගමු. ඔව් පොඩියට ගහගමු. කොයි පැත්තේද හොඳ? මෙතනම ගහනවද නැත්නම් පොඩ්ඩක් ඉස්සරහට ඇවිදලා මෙත ගිහිල්ලා බලනවා. මෙතන ගැහුවොත් නම් පොඩි අවුලක් තියෙනවා මෙතන. ඒකයි ප්‍රශ්නේ. ලසි මෙන්න මෙතන හිස්ටෝරිකල් වගේ තියෙනවා මේ ලසි. ටේප් එකයි මෙන්න මේ නැව තියෙන්නේ බා. මෙන්න මේ නැව තියෙන්නේ හිස්ටෝරි. මේ ඔය මේ බිම තියෙන මේව එහෙම කඩලා ගනි හොඳේ. බැටරි තියෙනවා, රිදි තියෙනවා. මේ මෝරා කනවාද? මට හුඩු කොහොමද සයිස් එක ආ නේද? ඒක මයෙන් තෑග්ග. අම්මට ආ. දාපන් මෝර බිමට. ඔළුව නේද? අම්මට හුඩු ඈ සයිස් එක. කොහෙටද යන්නේ කියන්නකෝ ලසි. එයියා කැමති පැත්තකට. අපි ওই පැත්තට. ඉතින් කොල්ලනේ මේ ගේම් එක ගහද්දී ඔයාලට ඉන්වෙන්ටරි ඕපන් කරගන්න පුළුවන්. මේ බ්ලූබෙරි දෙන කාලේ ඉඳලා පොඩ ඉන්නේ කනකන් කාලි වෙරලා කියන්න ඉන්වෙන්ටරි ඕපන් කරගන්න ඉදිය. කෑම එක ඉන්වෙන්ටරි දෙක. කන්න නැති වුණොත් මේකේ හබක් තමයි. හබත් තමයි. හරි වන්ඩිෆුල්. මේකේ ඉන්වෙන්ටරි ඕපන් කරගන්න පුළුවන්. අයි ඔබලා ඉන්වෙන්ටරි එක ඕපන් කරගන්න පුළුවන්. අපි ගාව දැනට තියෙනවා චොක්ලට් තියෙනවා, සෝඩා තියෙනවා. ඊට පස්සේ බූස් කියලා අර බිහෙත් જાති මොනවද අර බෝතල වර්ගයක් තියෙනවා. ඊට පස්සේ රේව් ස්මෝල් මීට් කියන්නේ කුරුළු මස් තියෙනවා, ස්ටික්ස් තියෙනවා. ඊට පස්සේ ටින් ට්‍රේ එකක් තියෙනවා, රොක් තියෙනවා. ඊට පස්සේ අපිට වෝකිටෝ එක තියෙනවා. මෙට්ස් කියන්නේ බෙහෙත් කාරල් පෙති තියෙනවා, සල්ලි තියෙනවා. ඊට පස්සේ කැසට් CD එකක් තියෙනවා. තව අපේ දැනට අපිට හම්බෙලා තියෙන එකම ආයුධේ X එක. ඊට පස්සේ ක්ලොත් තියෙනවා. ඊට පස්සේ බ්ලූබෙරි වල සීඩ් තියෙනවා. ওই ටික තමයි තියෙන. තව සර්කිට් කැලිය එකක් තියෙනවා. දැනට අපි ගාව ওই ටික තමයි තියෙන්නේ. ඉස්සරහට අපිට තව බඩු ගොඩක් හදාගන්නත් පුළුවන්. නැද්ද ලසිය? check one චෙක් කරන්න මේ එහෙන අපේ බේස් එක කරා යා. යා හොඳ පොට්ටයක් හොයාගන්න උනේ. ලස්සන පොට්ටයක්. ලසී මොකෝ කරන්නේ? ඔය පැත්තේ අඩෝ එතනත් අවුලක් නෑ හැබැයි නේ. වැඩේ කියන්නේ මේ පොඩි අවුලක් තියෙන. මෙතනනේ. මෙතන ෂේප් නෑ. ඒකයි ප්‍රශ්නේ. අපිට එන්න තියෙන කරදර වැඩි. අපි තාටිය ඉස්සරහට ගිහිල්ලාම බලමු. හොඳ තැන.
ඉතින් කොල්ලනේ මෙන්න මේ ගේම් එක ගහද්දී අපිට මේකේ එන කරදර ඊට පස්සේ අපිට සටන් කරන්න තියෙන සත්තු වගේ අය හදපු දේවල් තමයි මේ තියෙන්නේ. අනේර මිනිසුන්ගේ ඔළුව වලින් හදලා තින්නේ. ඔළුව කපලා අරන් ගහලා තින්නේ. මොනෝ කල්ලා දාපු. ගෝත්‍රිකයෝ ගෝත්‍රික කියන්නේ වැද්දෝ. අපේ භාෂාවෙන් මේ කියනවා නම් තව එක වැද්දෝ. මොට මහන්සියෝයි. ඇවිද ගන්න බන නෑ අයියෝ. මේවා තියෙනවා කියන්නේ මේ හරිය බර මේ සෙට් හරිය එකක් බර ඉන්න සෙට් ඈ. එකක් ඉන්නවා එත. හොඳ පොට්ටයක් හොයාගන්න ඕනේ. සේෆ් පොට්ටයක්. මේ කාලකන්නිට මහන්සියට මහාව හම්බුණා වගේ. හම්බුණාද කියන්නේ. බෑ මේ හරියත් හොඳ පොට්ටයක් හම්බෙලා තින්නේ අපේ ලසියට කියලා වැඩක් නැහැ. අර ඊට වඩා අන්ත දෙනක් හම්බෙලා තින්නේ. මෙන්න ගොයා ඉඳපන් උඹට ගහනවා. උඹට ගහනවා. උඹට පණ තින්නේ වේ ගහන්න. පොඩ ඉඳන් සෝඩා බෝතලයක් ගහනවා. අපි වෙනසකටත් එක්ක වෙනම පැත්තක හදමු සුද්දා. නේ එහා පැත්තට යමු. ඔය මේ ගඟින් එහා පැත්තේ ගිහලා හදමු. ඒ හොඳයිනේ ලසිය. හිමාල. ඔව් ඒ හොඳ. හිමාල කඳු වැටිය. අන්න හරි. හරි ඔක්කොම තියෙනවා. බලා ගන්න පුළුවන් විදිහට ඊ පැත්තේ හදමු. මේ මෙතනක් තියෙන ගුහාවක් ඈ. ඔව් මෙතන තියෙන මෙන්න මේ හරිය තියෙන. අපිට ඉස්සරහට ওই ගුහාවලට ගිහිල්ලා එක්ස්ප්ලෝර් කරලා බලන්න තියෙනවා. අපේ ඉන්වෙන්ටරි එක හදා ගන්න ඕන නම් අපිට ගුහාවලට යන්නම වෙනවා. අනිවාර්යයි. අනිවාර්යයි. මාර ලස්සන පොට් එකක් කැමි. පරණ ගේම් එකක් වුණාට මාරම ලස්සන ගේම් එකක්. කතා කරන්න වචන නැහැ. වතුර වැටෙන සද්දේ. සද්දේ වතුර වල පාට ඒ නැචරල් ගතිය එහෙමම තියෙනවා. එහෙමම තියෙනවා. මොක්කු ඉන්නවද දැන් වතුරේ. පොඩ්ඩක් බලන් ඉන්නේ. ගහන්න ආස හිතෙන ගේම් මෙන්න මේවා. ගහන්න ආසෙතන සුද්දා. අන්න ඒකයි. ලසිය මෙතන මොකෝ කියන්නේ? ඒක තමයි මාත් බැලේ අවුලකුත් නැහැ නේ. ගඟටත් ළඟයි. ගඟට ළඟයි කන්න බොන්න දේවලුත් තියෙනවා. ගසුත් තියෙනවා. හිමාලයටත් ළඟ. අවුලක් නැහැ නේ. අවුලක් නැහැ නේ. පිට්ටනිය වගේ තියෙනවා. ඔව්. සුද්ධ කරන්න කියලා දෙයක්වත් නැහැ මහ ලොකුවට. මෙතන ගහමුද කියන්නේ? වැඩි පටන් ගමුද එහෙනම්? ඕකේ. දෙක තුනක් දාන්න. ඔයා දාන්න මම එතකම් මෙතන පොඩ්ඩක් සුද්ධ පාත්‍ර කරලා ගන්නම්. කොතනින්ද පටන් ගන්නෙ? අඩෝ මුවෙක් ඉන්නවා දෙමුද ෂොට් එක. ඌ දුවනවනේ බා. එකෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. පොන්ෆයි එකත් ගහන්නත් එපේ අනිවාර්යෙන් දැන් හවස් වෙන කලින්නේ. අනිවාර්යෙන් ගහන්න ඕන. ඔන්න ගහ කඩංගට දුවල්. අප්පට හුඩු ආලෙ මදියට කොටි කියලා වහිනවා බා. ආපෝ මුට මහන්සියුයි. ඉස්සරම පොඩි මේකක් ගහගනිමුද? කොල්ලනේ මේකේ සර්වයිවල් බුක් එක ඕපන් කරගන්න ඔයාලට ඔබලා සර්වයිවල් බුක් එක ඕපන් කරගන්න පුළුවන්. ඒකේ මුලින්ම තියෙනවා අපිට මේ කැලේ ජීවත් වෙන්න ඕනි
හදාගන්න තියෙන ගෙවල් ඊට පස්සේ පොඩි පොඩි ෂෙල්ටර්ස් ඊට පස්සේ කෑම බීම ඩෙකරේෂන්ස් බෝට්ටු ඔය වගේ ක්‍රාෆ්ට් ඔය වගේ ගොඩක් දේවල් හදාගන්න පුළුවන්. ඒ වගේම ෆයර් නැත්නම් මේ ගිනි ගොඩවල් බොන් ෆයර් තියෙනවා ඊට පස්සේ ෆයර් පිට් තියෙනවා ස්ටෑන්ඩින් ෆයර් තියෙනවා බේසික් ෆයර් තියෙනවා ඒ වගේ දේවල් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ටෙම්පරරි ෂෙල්ටර්ස් තියෙනවා ඊට පස්සේ ලොග් කැබින් තියෙනවා ස්මෝල් කැබින් තියෙනවා හන්ඩින් ෂෙල්ටර් එක තියෙනවා මේ ෂෙල්ටර්ස් තියෙනවා ඒවා අපිට මේ ෂෙල්ටර්ස් ගහලා ඉවරලා අපිට උදේ දවල් කරගන්නත් පුළුවන් ඒ වගේම උදේ දවල් කරගන්න පුළුවන් වගේම ගේම් එක සේව් කරගන්නත් පුළුවන් අපි දැනට මොකක්ද ගහන්නේ ලසි ලොග් කැබින් එකක් ගමුද දැනට වටිනවා අපිට ඒක. ඔව් ඇතුළට එන අපි දැනට ගහමු ලොක් කැබින් එක. දැනට මේ හරියෙන් ට්‍රේස් කරමු. මෙතනින් ගහමුද? හරියට අන්න හරි. මෙතනින් දැනට අවුලක් ගහමු. නැහැ නේ. ඔව්. වැඩි කියන්නේ මට මහන්සි වැඩි. ඒකයි සීන් එක. නැත්තම් තවත් හොඳයි. ඒ වගේම තමයි ලයිටර් එක නැත්නම් මේ කරවල වෙද්දින් අප්ඩේට් වල දැන් පේන්නේ නැතු වෙනවා. ඒකට ලයිටර් එක ඕපන් කරගන්න L ඔබන්න පුළුවන්. L ඔබලා ලයිටර් එක ඕපන් කරගන්න පුළුවන්. රසී ගස් ටිකක් නම් බිම දාන්න වෙයි. දාමු මන් දාන්න. අඩෝ කොට සෑහෙන්න ඕනියේ. ඊය කොන පොඩ්ඩයි ඉන්න 89ක් ඕනේ. විතර කපමු. කාපමු විතර කාපමු. ලසි අයින් යා. අම්බෝ. තා පොඩ්ඩෙන් ලසියාගේ කෑලි ටික හොයන්න මට යන්න වෙනවා. මේකේ කොට ගොඩක් අරන් යන්න බෑ අපිට අරන් යන්න පුළුවන් වැඩිම කොට ගන්න තමයි කොට දෙකයි ඊට වඩා අපිට ගන්න බෑ ලසි ඔය කොට ටික දාන්න මං කපන්නද ලසි ඔව් මන් දාන්න. මේක තමයි මුට මහන්සි මට දුවන්න බෑ දෙක මිල සංසාරේ පේන්නේ කියහන් මම ওই පැත්තට කරලා කපන්න ඒතොට ලීසි ගන්න ඔය මෙහෙට කප. මේක තමයි අබ්බුවා තිබ්බනේ නේද මේ තියෙන එකයි අඩෝ මේක කැපෙන්නේ නැද්ද කැපෙන ලසි පොඩ්ඩක් අයින් වෙන ෂේප් එක මේ හරි මෝ වැඩි නේ බා ඔව් මාරි දෙන මූව ඉන්නේ ඈ. ඔව් මම දැන් දෙන්නෙක්ව මැරුවා. මස් ටික තියාගනින් කන්න නෑ බෙරිවත් නෑ මේ පැත්තේ දැනට අපි කොට 22ක් දාලා තියෙනවා තව එහෙම දාන්න තියෙනවා බා පටන් ගත්තා වගේ වුණා අමුතු සද්දයක් ඇහෙන්නේ මට විතරද මාත් මේ කියන්න කටගත්ත විතරයි ආගන්තුකයෝ ටික නෑ කියලා. දැන් එන්න වෙලාව හරි වූ. නෑනේ
උන් ඉන්නේ එහා පැත්තේ. මේ හරි අරකත් තිබ්බේ නෑනේ. නෑ. අඩෝ කොට ඉවරද බං කපපු? මෙතන 3ක් තියෙනවා. මේ අපි මේකක් ගහගන්නොත් බේසික් ෆයිල් එකක්වත් ගහගන්න ඕනිද? දැන් මොකද හැබැයි ඕන වෙයි වගේ. මින් ගිනි ගොඩ දැක්කොත් හැබැයි අරුන් එනවා. ඔන්න එහෙම සීන් එකක් තියෙනවා. අපිට මේක ගහගන්නවත් බැරි වෙයි නේද? ඔව්. දැනට ලයිටරින් ගේමක් ගන්න මාර කරුවලන්න තියෙන්නේ. ඕයි. මම මේ මොන්ටරේට එබිලා ඉන්නේ. මට නම් දැන් බඩගිනි. මගේ අන්තිම හරිය කෑවා. ඕ පොරහිර වුණා. හරි. ළඟම එනවා. ලසී. කවුද? ළඟම භීෂණයක් කියලා මං හිතනවා. ඒ වගේ අනේ ඉක්මනට හඳ මාමා ගිහින් ඉර මාමා ආවනම් හරි. වා කන ආවද? නෑ පොඩි මුව දඩයම බය කරනවනේ. තිස්ස මෙහෙ ඉන්න සත්තු ගොඩ ඔව් විමාර සත්තු ගොඩක් ඉන්නේ. කන්න නම් කෑම ඇති වෙන්නේ නැති. කාපමු මිතුර කාපමු. ආපෝ මුට පණ ඇත්තෙම නෑ උයි. මේ වැඩේ නම් හරියන්නේ. මේ කොට දෙක උසයන් බොහොම අමාරු. අම්බෝ අයියෝ තව 39යි. දඩම් බඩන්තෝ දරබඩා. තව 50ක් ඕන. ඕ නෝ. යකෝ භාගයක්වත් දාලා නෑව. මේ හඳ මාමද යන්නේ වගේනේ. ඒක දෙන්නම හති දාන හොග. ඔව්. කාපමු මිතුර කාපමු. තව ටිකයි come on. එහාට දුවනවා මෙහාට දුවනවා නේ අම්මේ.
පොට්ට කොටුතු දුවන්න කියන්නේ. පුළුවන් නම්. ඔව්. ඔව්. දුවන්න පුළුවන් නම් කමකුත් නැහැ. ඔව් පොඩ්ඩක් තහති කාලා කන්නේ. ඔය මේකෙන් ගහගන්න බෑ මුට. හරි. ඇසක් එනවාද? නෑ නෑ නෑ. තරු පායලා තියන්නේ. තරු පායා ඇතිරේ. අහස පැහැදිලි. අහස පැහැදිලි බිම පැහැදිලි. ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි. එකලක් වද දෙනවා. කපනවා ඉවරෙකුත් නෑ දානවා ඉවරෙකුත් නෑ. මේ මන්දියට ලයිටර් එකක් තිබුණා. වැඩේ කියන්නේ මේ ලයිටර් එක මේ ඉවර වෙන්නේ නැති හින්දා නම් මේක නම් ලොකු දෙයක් හොඳේ. පට්ට වාසිය. බලේ ජවේ බික්. කපනවා කැලි කපනවා කියලා අපිට නඩු දාන්න එපා වීලා නැද්ද බා කැලි ඩායි වගේ කපන්න නැතුව මේ ගේම් එකේ සර්වයිවල් බන වෙලා ඉන්න වෙන්නේ නැහැ. ඉන්න වෙන්නේ නැහැ. මගේ කන් දෙකට අමාරුයි මූ හති දාන හති දෙමින්. ඔව් අපිටත් නිදිපත හැදෙනවා වගේ ඉන්නේ. අඩෝ කපපු කොටමලට මොනවද බා වෙන්නේ? 59යි. තව 30ක් ඕන. උදේ වෙනකම් මේක හදා ඉන්න තමයි තියෙන්නේ බං අපිට. අනේ වායි. ගහ පේන්නෙත් නෑ කොටම් කොට පේන්නේ. පේන්නෙත් නෑ මොකුත් පේන්නේ නෑ. අයියෝ මුට ගහඩ ගහ ගන්න පාන නැති කොට කොහෙද ඉතින්? ඒ ගහ වැටෙන සද්දෙම මරුයි උල්ලුටට ආච්චිට හාල් කරනවා. ඕ නූඩෙන්නේ මේදනේ ගස්ට අපේ ඈ මොකක් හරි සද්දයක් ආවා වගේ වුණාද? මට තාවට තාම හරි රාසේ හරි 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 බීතිය අම්මෝ ඉලිනෝ යන්තා. අපි මේක හදලා මොකද කරන්නේ? මේක හදලා අපිට දැන් නම් ලූට් අවශ්‍යයි. අපි එහෙනම් එක්ස්ප්ලෝර් පාරක් දාන්න යන්. යම් පයින් යම්. එහෙනම් හැමෝටම good morning. එන්නේ උදේ වුණා good යකෝ. morning.
මට නිදාගත්ත මතක නෑනේ. නිදා ගන්න ඕනේ නෑ මේ මගුල හදන ඉවරන්නේ. ආපෝ මුට මහන්සි තමයි මට අල්ලන්නෙම නැත්තේ රෙද්ද. මාර වදයක් දෙන්න මුගේ මහන්සි. දුවා ගන්න පණ නෑ කාලකන්ණියට. අඩෝ මාර සත්තු ගොඩක් ඉන්නවනේ. මේ හරිය අරකත් තිබිලා මේ තියනවද ගුහාවක්ද? ගුහාද දන්නේ අර උන්ගේ ආ මේ පොකුණකුත් තියෙනවා. එහෙම සීන් එකකුත් තියෙන්නේ. අවුලක් නෑ. ඉතින් අපි ටිකක් දුරන ඉන්නේ. අපි මූව වට කරලා ගහමු. බේස් එක. අප්පට උඩු ජරාවක් ය. කොල්ලනේ මේක කන්න පුළුවන් බෙරිත් තියෙනවා. කන්න බැරි බෙරිත් තියෙනවා. මෙන්න මේ වගේ જાති කන්න බෑ. නිල් පාට බ්ලූබෙරි ගණන් කන්න පුළුවන් නීලසි. ඒක පුළුවන්. අනිත් ඒවා විසයි. ඔව්. මට මාව බලන්න පොඩ්ඩක්. ඈ ඈ කොල්ලෙක් වගේ ඇඳුමක් ඉන්නේ. හම්බුනේ. කොල්ලෙක් වගේ ඉන්නේ. කොල්ලෙක්. ඔව්. කොණ්ඩේ එහෙම තියෙන හොඳට. කළු ජාතිකයෙක් විදියට. ඇඳුමක් හම්බුණා. මේක ඒක නිර්මාණ කරලා තියෙනවා මුනේ. මටත් ඇඳුමක් හම්බුනේ. මේක බලන්න නෙමෙයි. අපි කියලා බේසික් අපේ ඉතුරු වැඩේ. ඔව් ඉතුරු වැඩ ටික කරමු. අඩ කොහෙද පොකුණ බෑන පිටේ. මේ පොකුණ මැද ගහලා තියෙන බං මේක. ඒක තමයි. මේකේ වතුර හොඳද? මං හිතන්නේ හොඳ මාළු නම් ඉන්නවා. මේ ලොකු මාළුවෙක් ඉන්නවා බං. හරි මාළුවට දුන්න ෂොට් එක. දෙන්නයි. වතුර ටිකක් අවුල. අවුලද? කැස්සක් එනවා. එහෙනම් එපා. යා මේ බ්ලූබෙරි තියෙන කාලේ. අය ගුයන්න ඕනේ කාලම එම. ඔව් තම්බ ඉන්න බෑ දැන් ගිහිල්ලා. අඩෝ මේ ලසියා මේ කැම්පින් ඔය තියනෝයි ඒක අපිට ඇතුළට යන්න බැරි වෙයිද? අපි අර වැඩි ඉවර කරලා නෑ. ඔව් අර ගුහාවක් අර ඌනේ අපි මේ වැඩි ඉවර කරලා මේ පැත්තට යම් බලන්න. එනවා අපිට කොහොමද දැන් ලූට් ඕනි. කරගන්න බෑ. ඔව් හරි බණ්ඩි ෆුල්. මේ බෙහෙත් වල ටික තියෙනවා ඒ ටිකක් ජනින් හොඳේ. ළඟපාත ගසුත් නෑ මේ ටිකේ තමයි දැන් තියෙන්නේ ගස් ටික. දැන් කපුනේ. ළඟයිනේ. ආපෝ මූ එකනම් කරන්න බෑ වැඩි මුට මහන්සි. කාවා අන්න බඩු වැටෙනවා. දෙකම කොටන් දෙකක් කරට අරන් අපි යනවා. ඇත්ත 3යි තව ටිකයි පුළුවන්.
තාමත් මම මේ එළිය වෙලත් ලයිටර් එක ගහගෙන බං අනේ මන්ද මමත්. මාන්තේනවා. දසිය දාගෙන කපනවා. දසිය කපන සද්දෙ මෙහෙට ඇහෙන. අර කෑගග කපන්නේ. ඔව් ඔව්. අම්බෝලුව. පොඩි අතු කෑල්ලක් වැදුන කනේ. තුවාලද තුවාලද? තවටයි තවටයි තවටයි. මේකයි. තව එකයි තව දෙකයි තව දෙකයි එකයි නෙමෙයි. ගහක් බාන්න එනවනේ. බාණ්ඩේන. මං ගන්න හින්න. දෙන්න දෙපැත්තෙන් ගහ මැද්දෙන් යමු. තව පොඩ්ඩෙන් දෙන්න දෙපැත්තෙන් හරි බඩු බනිස්. එහෙනම් අපේ අපේ ටෙස්ට් පළවෙනි එකේ වාසස්ථානේ. සේව් පාරක් දාගමු දෙන. දාමුනේ. ඉතින් සේව් පාරක් දාගමු. සේව්. ඔන්න සේව් වුණා. මොකෝ කියන්නේ? මේ අර මේවා ටික පැත්තට යන්න බලන්න. යන්නේ. ඔව් කූඩාරම් පැත්තේ. අපි අද එක ගුහාවක් එක්ස්ප්ලෝර් කරලා මේ වැඩේ එන් කරමු. අපි ඊගාව එපිසෝඩ් එකකින් ලොකු බේස් එකක් ගහමු. එහෙම හොඳයි නේ. බේස් එක ඔව්. එහෙම කරමු. මේකෙන් මේ ගුහාවක් එක්ස්ප්ලෝර් කරමු. කොහොමද ඒකෙන් බේරිලා ඉන්නත් එපැයි අපි. කන්න බොන්න තියෙන જાති අරයන් නේ. කාලයම මේ ලසිය බඩ පුරවගෙන යම්බ. නැත්නම් උකට කිහිල්ලා කන්නත් නෑ. මේ මස්සරවමිය තියනවද? මං ගාන එක ආරුවගේ කකුලක් තියෙනවා. බෙහෙත් ටිකකුත් තියෙනවා අවුලක් නෑ. ෂේප් වෙන්න නම් ඇති දැනට. මස් ටිකක් තියෙනවා. අවුලක් නෑ යා. යෝ. කොහමතර අපේ සහෝදරය හොයාගන්නත් එපේ. අන්න ඒකයි. කොහින්ද බහින්නේ බං? අරකකෝ මම අරක තිබ්බ තැන මතකද? ආරේ උඩද මන්ද තිබ්බේ බං. අඩි මේ අර පැත්තේනේ තිබ්බේ. මම බලන බඩුකෝ කියලා. ඔව් ඒ පැත්තේ පැත්ත. පොඩ්ඩ ඉන්න කන්න තියෙන දේවල් අරයි යමන් නැත්නම් ඔකට ගිහලා කන්න නැති වෙච්චාම උඩ වෙලා ඉන්න වෙනවා. දෙකේ දාලා අරුන් ඇවිල්ලා ගහන්න ගත්තා. ඔව්. මුගේ මහන්සිය තමයි මට අල්ලන්නේ මේ තෙරෙද්ද. තා පොඩ්ඩින් ඉවරයි. වැදුනා. ලසේ එනවනේ. හරි 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 හරි. පීනනවා. අර කූඩ අඩු වැඩක් නෑ බං. ගන්න මුකුත් නෑ. කවුරු හරි ඉඳලා තියෙනවා. ඉඳලා නම් තියෙනවා ගන්න කියලා මෙලෝ දෙයක් නෑ උන්. කඩන්නවත් බෑ. මොන නැද තුන් ඉඳලා තියෙන ෂෝක් තැනක. අඩ මේ මෙතන යන්න තියෙන හොඳ තැනකින් යන්න මේ වගේ පොඩක් බයත් වගේ තියෙනවා. මොකක් හරි තියෙනවනේ. ගස් කතිරයක්. ගස් කපන්න එපා කියලා තියෙන්නේ කො. අය යන්න කියන්නේ. යන්නේ නා.
පොඩ්ඩක් එලා බයයි බං ඒ වුණාට මම බේර ගනින්නේ. ඒකම සරණයි. අඩෝ මිලෝ සංසාරයක් පේන්නේ. ඇයිනවාද දෝංකාර දෙනවා. යකෝ මේ ගොඩ බුකුවල්නේද ඕබං අපි අරහෙට වෙලා හිටියත් හොඳ නැද්ද? ඒ වුණාට කරන්න දෙන්නේ අපිට ලූට් ඕනේ යම. ෂේප් එකේ යම ෂේප් එකේ කියලා ෂේප් එකේ යමු බං. ලොකු බීසි තිබ්බොත් අපි කෙලින්ම උඩට එමු බං මේ මොකද අපිට අමාරුයි සෙල්ලම් කරන්න මේ මුන් එක නටනට ඉන්න ආව් තියකෝ කුණුහරුපත් කියනවා යස් ආ දැක්කනේ ඔයා දැක්කනේ. ඒකනේ ඔව් සහෝදරයෝ සහෝදරයෝ. පොලා ඉන්න අම්මා මේ ඉන්න බඩ පෙන යකෝ මේ ඉන්නේ කෙල්ලි කෙල්ලකුයි ඔයා කොහොමද මිනිහෙකුයි හොයාගත්තේ? මේකේ කොහොමද පේන්නේ මේ ඉන්නේ පේන්නේ නැද්ද පේන්නේ නැද්ද යකෝ බාගෙට මරලා නෙමෙයි මරලා ඉල්ලලා යකෝ බාගෙට නෙමෙයි මරලා දින උදේට මරලා මට හම්බුණා. ආතල්ල ආතල්ල ආතල් මටත් හම්බුණා සෙල්ලම් බඩු කෑල්ල සල්ලි දිනව ගනින් බං සල්ලි ති බස් කාර්යයද මන්ද මාරු කාසි වගේක් ඔව් තියෙනවා. බං මම හිතන්නේ බස් එක වැඩ කරපු ගෑණී මිනිහද ඉතින් ඔන්න මම දැන් ඔබලාට එළිය ලබා දෙනවා. නයිස් මේ හරි හොඳ දෙයක් ඇත්තෙම නැද්ද? මේ රෂාවත ගේම් එකට ඈ බං මම දැක්ක අර ඉන්නව ඈත අර. ඊකනේ හලෝ වැටියෝ. හොරාට ඇවිල්ලා මේ දැක්ක හොරාට ඇවිල්ලා මේ උඹ කොහෙද ඉන්නේ දැන් වැටෙන්නේ නැත්තේ ප්ලේන් එක. මේ රෂා එක්කන් කොහෙටද එමුද මේ යන්නේ? රෂාවත් ආ එක්කම ඔව් එමුද නේ. ඔව් යමුකෝ එහා යා පැත්තට යමුකෝ රෂාවත් එක්කම එමු ජයි මෙහෙන්නේ ගියේ. ඔව් ඔව් ආ ඔව්. හම්බෝ ඒක ඇතුලේ ඉඳන් එළියට ආවම මාර සනීපයක් දැනුණා එකට මේ ෆීලින් එක එනවෑ. ඕයි අර නිකන් හුස්මක් කටක් ගත්තා වගේ එකපාර. බොක්ක කූල් වෙනවා මේ යා රෂෙන්න ඉතින් කොල්ලනේ පැටියෝ. ඔන්න තවත් කොල්ලෙක් අපිත් එක්ක සෙට් වුණා අපේ රෂ් ඉතින් රෂුත් වෙල්කම් කියලා පිළිගන්නවා වෙල්කම් වල්කම් ගන්න ඉපා බං වල්කම් මංගවනේ හායි හායි අන්න එහෙම වල්කම් කරන්න බෑ මෙතන තේරුම් ගනි අඩහු මුට මහන්සි බං මූ එක්ක බෑ වැඩේ කරන්න මේ මිනිහ ඇවිල්ලා මේ ඉන්නේ අපේ රෂා මේ ඉන්නේ මේ බලහන් කොහෙද යන්නේ දුවන්නේ දෝ බලහන් මේ ඉන්නේ කළු ජාතිකී අන්න හරි ඌ ආපු ගම පෙට්ටි කඩන එක තමයි වැඩි පුරුද්දනේ ඕනෝක තමයි ප්‍රශ්නේ මේ ඔය තියෙන චොක්ලට් අර මේ එකතු කරගනින් කරසා දැන් යන්න දෙනවා. පොඩි ගමන එන්නකෝ. අන්න ලසිය නානවතන ජබෝ යන්දේ නම් රෙඩිද යන්නේ. රෂ යම එහෙනම් හරි යා බඩ පුරවගෙන කාලා බීලා යන්න ඕනේ නැත්තම් කෙලවෙනවා ඒ ඔහෙට නෙමෙයි යන්න ඕනේ කොහෙටද ලසිය යන්න ඕනේ අපි මෙහෙට. අඩේ ඔහෙටද ජයි
මතකයි මේකේ ඔන්න ඕක තමයි අවුල පාරවල් හොයාගන්න. අපි ඔව් මේ මෙහෙට 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 අපි මේ මෙහෙට මෙහෙට. අනිත් පැත්තට ඇවිල්ලා තින්නේ. අපි හිටියේ එහා පැත්තේ. අපේ මේක තියෙන්නේ බේස් එක තියෙන්නේ එහා පැත්තේ. ඔව් අපි ගඟ තරණය කරා. ඔව්. අපි දැන් බේස් එකට නෙවෙයි ගුහාවට යන්නේ. ඔව් මේම් බඩ. මෙතනනේ. මේම් බඩ. ටොප් බඩු. එහෙනම් යම්. දෙයින් එක කවුරු හරි බලය මට වෙයි. නේනම් මං ගියා. පොඩ්ඩක් එහෙම උඹ තමයි. ආයෙ හුස්ම ගන්න බෑ. අඩෝ ඌ ඒක ඇතුළට ගියාම මේ ලෝඩින් එකක් ගියා. ලෝඩින් එක යන්නේ නැති ගුහාවට ඇතුල් වෙන තැන නේ බා. ඔව්. මේ මොකද බං මේ බිම? යනවා කෙලින්ම මේ වැඩ ටික වගේ යනවා ගිහිල්ලා අරුන් ටික දැක්කම මට හාල් කරනවා දාලා මේ ගේම් එක ආහා. පොඩ්ඩක් ඩාගෙන ඩූගෙන හිතන්න එපා. මේ මුන්ට ගහලා බලමු. අඩු තනියම යන්න බලා සිය පොඩ්ඩක් ඉඳලා. කොහෙටද යන්නේ? මෙහෙට යන්න පාරක් තියෙනවා මම ඒක තමයි බැලුවේ. පාරක් නෑ බං මෙතනින් බිම් පල්ලෙහා තියෙන්නේ. මෙතනින් මොකක් හරි ඕන නේ අපිට යන්න. අර මේ හිමේක ගහ යන එකක් ඕනි නේ බං. මේකක් ඕන. ඔව් නේ. එහෙනම් ඒකක් මේ හරියට ඕන කියන්නේ මේ හරිය ඇති බඩු අනිවාර්ය ලූට් වෙන. මං හිතන්නේ මොකද අපි ආවේ ගුහාවේ අනිත් පැත්තින් කොල්ල. ආහා ඔව්නේ. එහෙම සීන් එකක් තියෙන්නේ. අපිට එතකොට යන්න වෙන්නේ මේ ආප් පැත්තනේ. දහම් බලන්න යන්න වෙන තැනක් තියනවද කියලා. නෑ බං මෙතන තමයි තියෙන්නේ යන්න. අනෝ මෙහෙන්. අප්පඩ දෙන්න. ඕ පුච්ච ගත්තා නේද? උදේ පාන්දර පුච්ච ගත්තා නේ. අනේ අපි අම්මේ මේකේ ඒවා අපිට ඔයාලට හිතෙන්නේ නැද්ද මේකේ යටින් යන්න තියනවා කියලා? යන්න නම් තියෙනවා යන්න පුළුවන් වේද බං? ඒක නම් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මට අපි ගිහින්ම බලමු. යංග බලන්න. අඩෝ මිලව සංසාරේ පේන්නේ ඌ. යටර ගියාම ඕකොල්ලෝ එනව නේද? එනවා වගේ පේනවා. බෑ හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බෑ. බෑ මේ හුස්ම ගන්න බෑ. යටි යන්න බැරුව ඇති පේන්නේ මිලව සංසාරේ. මේ වරින් බා. හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බෑ. හැඳි ගෑවුනා වගේ මටත්. හරි පුතේ බඩු බනිස්. හරි. හරි. කොයි හරි. මමත් අයියෝ වතුර පෙවිලා මැරුණේ. හරි. තුන් දෙනාම මරුණාද? ඉවරයි. අයියෝ අයියෝ මූ හිර වෙලා දඟලනවා වෙන්නේ. හරි බඩු බනිස් ලෝ හේල්. දෙනාට බඩු බඩි. ඔව්. හරි. ඩේන්ස් ඔෆ් හරියට. චෙක්කෝන් ටෙස්ටිං 1 1 2 2 1 කියලා වුණා. දැන් යමු මේ බඩු ටික ඕනේ නෑ නේ බංගි. මොකද ජත්තෙත් නෑනේ. ඔව් නේ. අපිට කන බොන දෙයක් මේ අපිට අපේ පොර වෙතන. එහෙම සීන් එකකුත් තියෙනවනේ යන්න වෙනවා. හැබැයි ඒත් දැන් ගන්න යන්න වතුර යටට යන්න වෙයි මං හිතන්නේ. අඩෝ ඒත් ඉතින් යන්න වෙනවා බං. අවදානම්නේ වතුර යටට යන්න වෙනවනේ බෑග් එක ගන්න. ඕයි මොකෝ කරන්නේ? අපි මං කියන්නේ ළඟම ගුහාවකට දැන් කාලා බීලා ඔව්. මේ ළඟ ගුහාවකට පයින්න වෙයි වගේ. සෝරි.
මේ ළඟම ගුහාවකට යන් අපිට පොරවක් හරි මේ මොකක් හරි එකක් ඕනේ මේකේ ඉන්න නම්. අර එක ගන්න බෑ අපිට දැන් කොහොම. අපි ඒක ගමු මේ වීඩියෝ එක ඉවර වෙලා හරි ගිහලා ගමු. හරිද? ලසියා. ඔව්නේ. ඔව්. මේ අපි දැනට කන්න බොන්න තිය කාලි වෙලා මේ අඩු මේ රෑ වෙනවා සුද්දා. මේ යම් ඉස්සරම අපි යන්කෝ මේ බේස් එකට. කොල්ලනේ අපේ පළවෙනි උත්සාහය කෙලවුණා හොඳ මේකෙන්. ඒ ගැන හිතන්න එපා. අපි දෙවෙනි එක හොඳට කරන්න කියලා හිතාගෙන ඉන්නවා. නැද්ද බං? අපි දෙවෙනි උත්සාහයට try කරලා බලමු. යන්න කලින් යමන් අරුන් එන්න කලින් මේ අතෙන්ට උට ඇවිද ගන්නව පණ නැහැ උයි කන්න මොන හරි ඕන. පොට්ට බඩගිනි ඈ. ඔව් කන්න මුකුත් නෑ. ඔන්න කොල්ලනේ අපි ටක් ගාලා ඒ දුරට ගියාගෙන කාලා බීලා ආවා කොහමරි බේස් එකට. එහෙනම් අදට අපි මේ වීඩියෝ ගේම් ප්ලේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගෙත් එක්ක එකතු වුණු ලසිය මල්ලිට ඒ වගේම රස්ට තැන්ක්ස් කියන මුලින්ම ඒ වගේම බලන් හිටපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. එහෙනම් මේ වීඩියෝ ගේම් ප්ලේ එක හොඳයි නම් සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා ලයික් කරලා ඒ වගේම ඔයාගේ යාළුවෝ මේ ගේම් ප්ලේ වීඩියෝ බලනවා නම් එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ඉල්ලමින් අදට මේ ගේම් ප්ලේ වීඩියෝ එක ඉවර කරනවා. ඊගොල්ලෝ එපිසෝඩ් එකකින් හමු වෙමු. සියලු දෙනාටම goodbye.